මේ account එකේ ඇත්ත අයිතිකාරයා තමයි දැන් ඔයාලා හැමෝම දන්න මේ අපි දැන් හොඳට අඳුරනවා ඉස්සර. දැන් ඉතින් දුර ඉන්න හින්දා වැඩි කතා බහක් නැහැ. මේ account එකේ කිට් 9 මොකද top 900ක් වෙච්ච හින්දා මම ওই කතාව කිව්වේ ඈ. මොකද මේක මම අප් කරපු account එකක් නෙමෙයි මුල ඉඳලා. ඕකේ බොයිස් එහෙනම් අදට ඇති ලස්සන කිට් එකක් ගත්තා. එතකොට අපේ wallet එකේ අපේ ඇඳුම් ප්‍රමාණය අපි top අපේ උඩට අඳින ඇඳුම් එහෙම කියමුකෝ අපි කලිසම් නෙමෙයි කමිස ටී-ෂර්ට් ජැකට් අපි 900ක් කරලා තියෙන account එකේ. ඉතින් මම මේ account එක අරගෙන දැන් අවුරුදු 3මාරක් වගේ මේ account එකේ ඇත්ත අයිතිකාරයා පොඩි කතාවක් කියලා යන්නම්කෝ. මේ account එකේ ඇත්ත අයිතිකාරයා තමයි දැන් ඔයාලා හැමෝම දන්න ත්‍රිපෝෂ අයියා. ත්‍රිපෝෂ ෆැමිලි දන්නවනේ. එයාගේ තමයි මේ account එක. එයාගේ තමයි එයා තමයි මේකේ අයිතිකාරයා. මම හිතන්නේ මේක බිඳුව ඉඳලා අප් කරපු account එක. මම මේක ගන්නකොට level 60 ගානක තිබ්බේ. කිට් 300 ගානක්ද කොහෙද තිබ්බේ? ඔව් මට මතක විදිහට 100% මතක නැහැ. ඒ account එක තමයි මේ දැන් level 74ට අවිල්ලා කිට් 900ක් තියෙනවා. අවුරුදු 2කමාරට 3ට විතර. ත්‍රිපෝෂ අයියාගේ තමයි account එක. ඉස්සර හිටියා යා මාස්ටර් ලයිව් කියලා. එයා දැන් ඔය ත්‍රිපෝෂ අයියාගේ මේ page එකේ දාලා තියෙන logo එක බැනර් එක ඔක්කොම හදලා දුන්නේ මම තමයි. මේ අපි දැන් හොඳට අඳුරනවා ඉස්සර. දැන් ඉතින් දුර ඉන්න හින්දා වැඩි කතා බහක් නැහැ. මේ account එකේ කිට් 9 මොකද top 900ක් වෙච්ච හින්දා මම ඔය කතාව කිව්වේ ඈ. මොකද මේක මම අප් කරපු account එකක් නෙමෙයි මුල ඉඳලා 300 ගාණෙන් වගේ තමයි මට හම්බුනේ account එක. ඒත් එක්කම මා අවුරුද්දකට කිට්ටු වගේ පාවිච්චි කරලා V badge apply කරලා V badge එක හරහා තමයි ඉතින් අද වෙනකන් ඔක්කොම ගමන ආවේ. මං හිතන්නේ මේ V badge තිබ්බ අයගෙන් මං විතරද මන්ද මේ දැන් ඉන්නේ බං. ඒ කියන්නේ මම මේ ලොකු කමඩ කියනව නෙමෙයි. කිසි කේස් එකක් වටුන් නැතුව V badge එක අයින් වෙලා ආයෙ ගත්තේ නැතුව account ban එකක් කිසි කේස් එකක් නැතුව මං විතරද ඉන්නේ. මට මතක නැහැ එහෙම කවුරුද තව ඉන්නවද? අපි චබියක් ඉන්නවද? චබියක් ඉන්නවා. ડોක්ටර් ඩී 340 මල්ලි එකපාරක් අයින් වුණා. තියාම ඩොක්ටර් ඩී නංගි ඉන්නවනේ. එයාගෙත් අයින් වුණාද? මට මතක නැහැ. මට මතක නැහැ ඇත්තටම. මතකයක් නැහැ. අන්ද දන්නේ නැහැ. තව කවුරු ඉන්නවද දන්නේ නැහැ. රීචාර්ජ් එකක් දාගෙන ඉන්නලු. මොකද බැටරි බහැලාද? අපිත් ගාල්ලේ තමයිලු. අන්න ගාල්ලේ කොල්ල පිටියට බහැලා. එනවා YT Facebook TikTok යන්න. ඊළඟ දවසේ හම්බෙමු. අද අපිට වැඩක් හම්බුනේ නැති වුණත් ඉතින් අපි පොඩි ආතල් ටිකක් ගත්තනේ ඇතිනේ නේ. හැමදා නියන් එකදා වැහි වලාවේ කියලා. මේ මගේ Facebook live එක එන්න වෙලාද? යනවනේ. යනවා බඩ යනවා. එහෙනම් ආදරේ සෙට් එකටම Facebook YouTube TikTok රෙස්මෙන් ඉන්න හැමෝටම ජය වේවා. ඩොනේෂන් කරපු සෙට් එක වලටත් thank you. ස්පෙෂලි අද ගොඩාක් සපෝට් කරා ඩොනේෂන් පැත්තෙනුත් කට්ටිය. මේ එතකොට ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සපෝට් එක දුන්න අපේ හැමදාම එන කොල්ලෝ කෙල්ලෝ ටිකටත් ආදරෙයි. නම් හැමෝටම ආදරෙයි. පරිස්සමෙන් ඉන්න ජය වේවා. අපි මේ රීලට හම්බෙමු. හැමෝටම ආදරෙයි. පරිස්සමෙන් ඉන්න කොල්ලෝ. එත් එකම මේ අවුලක් නැහැ. පොඩ්ඩක් අවුලක් නැහැ. මේ ඉස්සරහට මාක් හරි වෙනසක් කරමු ගේම් එකේ. ටූර්නමන්ට් පැත්තෙන් හරි මොන හරි කරන්න try එකක් දෙමු. එහෙනම් අපි කැපෙනවා. ආදරෙයි හැමෝටම. පරිස්සමෙන් ඉන්න. එහෙනම් ජය වේවා.